ඒ අනුව දෙවනුවට ත්‍රිය ඇටලස් දුවමකේත අපට කියා දෙනවා පාඩම තමයි ඒවත් අපට නිරීක්ෂණය වෙන දේ තමයි බලය පාවිච්චි කළ වැඩක් නෑ. බලය පාවිච්චි කරන්න යන්න එපා. ස්වභාවධර්මයට විරුද්ධව ස්වභාවධර්මයට විරුද්ධව බලය පාවිච්චි කළා අපි බේරෙන්නේ නෑ. මොකද ස්වභාවධර්මයට පුළුවන් අපගේ උපක්‍රම නිෂ්ක්‍රිය කරලා අපේ පොළෙන් ඉවත් ගන්න. මොකද ස්වභාවධර්මයේ ප්‍රධාන අවශ්‍යතාවය පරිසර පද්ධතිය පිරිසිදු බව පවත්වා ගැනීම, ග්‍රහලෝකයේ පිරිසිදු බව පවත්වා ගැනීම, සෞර ග්‍රහ මණ්ඩලයේ පිරිසිදු බව පවත්වා ගැනීම, ඒ වගේ අනුපිළිවෙලින් මේගොල්ලෝ වැඩ කරනවා පිරිසිදු අපගේ ශක්ති කලාපයන් පිරිසිදු පවත්වාගෙන යන්න. තාක්ෂණික විදිහට බැලුවොත් මේ අපේ පොළොවේ සියදින සීල දේ ගස්වල වැවීම, කුණු දිරා යෑම, නැවත කන්‍ය සම්පත් ඇතිවීම අපි භාවිතා කිරීම සහ නැවත ඒ ප්‍රතිචක්‍රීකරණය වෙලා නැවතත් කන්‍ය සම්පත් දක්වා යෑම, මේ වගේ විශාල දේවල් සිද්ධ වෙනවා මේ පොළොවේ තාක්ෂණික වශයෙන්. මේ සිද්ධ වෙන්නේ පොළොව අනුදැනමින්. මොකද ඔබ දන්න පොළොවේ පියු ස්වභාවය ගස්වැල් ගහකොළ පරිසර පද්ධතියනේ. ඒත් අපි ගහකොළ අතරේ දුවපැන යමින් වැද්දෝ වගේ හිටියනම් පොළොවට ගැටලුවක් නැහැ. එතකොට එතකොට අපි සැලකෙන්නේ පරිසර පද්ධතියේ රැඳී සිටින ජීවීන් හැටියට. නමුත් අපි ජීවීන් හැටියට දියුණු වෙලා අපි ගස් කපල විරලා ගෙවල් හදාගෙන පරිසර පද්ධතියේ ශක්තියින් භාවිතා කරමින් තාක්ෂණය භාවිතා කරන. මොකද අපි තාක්ෂණය භාවිතා කරන හැම වතාවකම මොකක් හරි රසායන ද්‍රව්‍යයක් භාවිතා කරනවා, ශක්තියක් භාවිතා කරනවා, තරංගයක් භාවිතා කරනවා, මොකක් හරි දෙයක් අපි භාවිතා කරනවා අපේ ක්‍රියාකාරකම් වලට. එතකොට මේ හැම ක්‍රියාකාරකමකම අපේ ස්වභාවය සහ පරිසර පද්ධතියේ ස්වභාවයට වඩා වෙනස් යමක් අපි කරනවා. ඒ කියන්නේ පරිසර පද්ධතියේ ස්වභාවය තමයි පිරිසිදුව පැවැත්ම ගස්වල ගහකොළ සතා විදිහට. ඊළඟට අපේ ස්වභාවය තමයි අපි සාමාන්‍යයෙන් පරිසර පද්ධතියේ රැඳී සිටමින් පරිසර පද්ධතිය අනිත් සත්තු ජීවත් වෙනවා වගේ ජීවත් වීම. නමුත් අපේ මට්ටමට ජීවත් වෙන්න පුළුවන් සමාන ඉන්දියර මට්ටමට ගියාට ගැටලුවක් නැහැ. ඒ වගේ ජීවත් වෙනවනොත් එතනින් එහාට ගියාට පස්සේ අපි කරන්නේ පරිසර පද්ධතියට පටහැනි දෙයක්. නමුත් මේක පරිසර පද්ධතිය නොදන්නේ නැහැ. පරිසර පද්ධතිය දන්නවා. දැනගෙන අපිට යම්කිසි ආකාරයකට ඉඩ දීලා තියෙනවා. රයිට් ඔය කට්ටියට පුළුවන් මෙන්න මේ ප්‍රමාණයට යන්න. මේ ප්‍රමාණය තුල අපිට ගැටලුවක් නැහැ. මෙතනින් එහාට ගියොත් තමයි ගැටලුව. ඒක කියා දෙන්න පරිසර පද්ධතිය අපිට කියා දෙන්න ලෑස්තිනේ දැන් කාලේ ඇතර මේක පටන් ගත්ත මීට කලින් තමයි කියා දෙන්න තිබුණේ. නමුත් සැලසුම් ක්‍රියාත්මක නොවීම නිසා කලින් මේ තොරතුරු නිකුත් වෙන්නේ නැහැ. දැන් නිකුත් වෙන්නේ. ඒකට අපි මේ වෙනකොටත් මම දන්නවා මිනිස්සු විසින් හඳුනා නොගත් ඉතා බරපතල ගණේ පරිසර දූෂණයෙන් 15ක්වත් තාමත් අපි අතර නැති. මම ඉතා වේගෙන් ඒවා ලියමින් ඉන්නවා. ඉතා එක් වෙන පොතක් හැටියට පහල කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා හඳුනා ගන්න නැතුව අපිට විසඳුම් හොයන්න බෑ. ඒ නිසා ඉස්සරහම අපේ අතින් පරිසර දූෂණ පද්ධතිය හදාගෙන පරිසර දූෂණ පද්ධතිය දිහා බලනකොට අපේ හරහා සිද්ධ වෙන පරිසර දූෂණ බලනකොට අපි දන්න දේවල් මේ ඇත්තටම දන්නේ පොඩි පරිසර දූෂණ තත්ත්වයන්. අපේ අතින් ඊට වඩා මහා පරිමාණ පරිසර දූෂණ තත්ත්වයන් සිද්ධ වෙන අතර අපි ඒ බව දන්නේ නැහැ. එතකොට 3 ඊළඟට අපි කියන්නේ මේ පාඩම නැත්නම් මේ මහා පරිමාණයෙන් ධූමකේතු ඇවිල්ලා ග්‍රහක ඇවිල්ලා අපිට පෙන්වන්නේ මේ ග්‍රහක ඇත්තටම ඉන්නේ අපිට වදින්නේ නැත්නම් අනතුරු අඟවන්න. නමුත් ඒගොල්ලෝ මේ தත්ත්වය අවබෝධ කරගෙන ඒගොල්ලෝ හැරිලා යනවා. එතකොට අපි විශ්වාස කරන්නේ මේ ග්‍රහකයන් අපිට වදින්න ඒගොල්ලෝ හැරිලා යනවා කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ කොයි වෙලේ හරි අපි තාක්ෂණයෙන් දියුණු වෙනවා. තාක්ෂණයෙන් දියුණු වෙච්ච අවස්ථාවක මේ ග්‍රහක නැත්නම් වෙනත් වස්තුනාවත් අපි ඒවට ගහලා ඉවත් කරනවා කියලා. නමුත් ඇත්ත කතාව අපට හැකියාවක් නෑ පරිසරයට සම්බන්ධ පරිසර දූෂණය කරන අතර වාරේ එන ස්වභාවික වස්තුවලට පහර දෙන්න. ඒක තමයි මම කලිනුත් කිව්වේ මේ ක්‍රියාටස් කරලා පෙන්නේ අපේ න්‍යාශක සම්මරෙන් නිෂ්ක්‍රිය කරලා අපේ චන්ද්‍රිකා නිෂ්ක්‍රිය කරලා එයා අපිට කරලා පෙන්නුවේ මෙන්න මේක ඇත්ත තත්ත්වේ. බලය පාවිච්චි කරන්න එපා. නිවැරදි ඇත්ත බාර ගන්න. පරිසර දූෂණ නතර කරන්න. ප්‍රතිසංස්කරණ වලට යන්න ගිහිල්ලා තත්ත්ව පාලනය කරගන්න. මොකද අපේ තාක්ෂණයට වඩා ස්වභාව ධර්ම ඉතා බලවත්.
තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවධර්මය හරහා. ඉතින් ඒකයි සත්‍ය. ඔබ මහ ජනතාව මේ තත්ත්වය දන්නේ නැහැ. ඒකයි මම ඔබට මේ පණිවිඩය කියන්නේ. කරුණාකරලා අවබෝධ කරගන්න, දන්න හැටි කියන්න, කියලා දෙන්න. ට්‍රේට්ලස් කියන්නේ ප්‍රාතිහාරයක් කියලායි මම හැමතිස්සම කියන්නේ. එයා විද්‍යාත්මක කෝණයෙන් මනින්න යන ගීක තේරුමක් නැහැ. හේතුව මිනිස්සුන්ට මේකෙන් තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. සාමාන්‍ය අයටයි මේ පණිවිඩය යන්න ඕනේ. විද්‍යාඥයෝ දන්නා ට්‍රේට්ලස් කියන්නේ මිරකල් එකක් කියලා. ඒගොල්ලෝ කියන්නේ ඇනොමලි කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ පුදුම සහගත දෙයක් වගේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒකෙන් අදහස් කර එහෙම කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ විද්‍යාත්මක වශයෙන් ගණන් හදලා මේ විදිහට කියලා දෙනවා. කියලා දුන්නට ඒතර රජයන් වලට කාන්දු වෙලා නැහැ. නැත්නම් රජයන් මේව වහනවා. විද්‍යාඥයෝ බයෙන් ඉන්නවද මම දන්නේ නැහැ. හොයා බලන්න ඕනේ තත්ත්වේ. ඉතින් විද්‍යාඥයෝ බයෙන් ඉඳලා වැඩකුත් නැහැ. මොකද අතිවිශාල ගැටලුවකට මුහුණ පාන්නේ මුළු පොළොවම ගිලා බහින්න ලෑස්ති වෙනකොට විද්‍යාඥයෝ බයලා වැඩක් නෑ. ඇත්තනේ පිළිගන්න ඕනේ. ඊළඟට දේශපාලනයකට බලෙන් වැඩකුත් නැහැ මේ පොළොව ගිලා බහින තත්ත්වයක් ඇතිදී. පොළොව ගිලා බහිනවනම් අපිට බලය මොකටද? අපි ඊට ඉස්සෙල්ලා අපි බලය අතහැරලා පොළොව බේර ගන්න ඕනේ නේද? ජීවත් වෙලා ඉන්න ඕනේ බලය පවත්වා ගන්න. බලය පවත්වන්න කියලා මැරෙනවා නම් බලය පවත්වන්න කියලා වැඩක් නෑනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි දැන්ට ඇති වෙලා තියෙන්නේ. ඔබ අවබෝධ කරගන්න, දරුවන්ට කියා දෙන්න. මේ ගැන මම නැවත වැඩසටහනක් කරන්නම් පැහැදිලි කරන්න. ඊළඟට මේක පිටුපස්සේ තියෙන ස්වභාවික තත්ත්වයන් තියෙනවා. ස්වභාවික කොහොමද මේක මෙන්නේ, ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා කියන්න විස්තර කරන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. ඉතින් එහෙම කරන්න මේ වැඩසටහන පැය දෙකක් විතර යන වැඩසටහනක්. අන්තිමට මට තනියම කරන්න කම්මැලි මේ වැඩසටහනක්. කවුරු හරි ප්‍රශ්න අහන ඔබ අහන් ඉන්නවා මගෙන් මේ ප්‍රශ්නේ කොහොමද කියලා හෙවත් මට විස්තර කරන්න පුළුවන්. එහෙම නැතුව එක දිගටම කියාගෙන යන සමහරවල් මට කම්මැලි. ඒ නිසා මේ දැනට මේතනින් මම නතර කරනවා. නමුත් වැඩසටහන් ගොඩක් තියෙන ඉස්සරහට කරන්න. ඒවා බලන්න කියලා ඔබට ආර්දනා කරනවා. මේ විශේෂ අලුත් තොරතුරු මම හරහා එන බව මතක තියාගන්න. මට තොරතුරු ලැබෙන ස්වභාව ධර්මය හරහා බාහිර පුද්ගලයන් සම්බන්ධ නැහැ. අවශ්‍යන් බාහිර පුද්ගලයන්ගේ තොරතුරු සමහරලාට බාහිර පුද්ගලයන් තොරතුරු මම ලවාගෙන වෙන්න පුළුවන්. තොරතුරු වෙරිෆයි කරන්නවා, තොරතුරු පිරික්සා බලන්න මේක ඇත්තද නැත්ද කියලා බලන්න පුළුවන්. සමහරට අපි කාලය හරහා තොරතුරු බලනකොට සමහර ජන කොටස් වල තොරතුරු බලන්න පුද්ගලයන්ගේ තොරතුරු සලකා බලනවා. ඊයරෙන්ද ස්වභාවික තත්ත්වයන් ගැන කිසිම අවස්ථාවක බාහිර පුද්ගලයන් තොරතුරු සලකා බලන්නේ නැහැ. මොකද ඔබට ඇත්ත කියන්න ඕනේ. ඔන්න නිසා මිනිස්සුන්ට තවත් බොරු කියලා වැඩක් නැහැ. මේ අපේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි වෙන්න ඕනේ. අපේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි වෙන්න ඕනේ ස්වභාව ධර්මයේ ස්වභාවික තත්ත්වයන් සාපේක්ෂව අනුකූල ආකාරයෙන්. එතකොට ස්වභාව ධර්මයේ තත්ත්වයන් සාපේක්ෂව අනුකූල ආකාරයෙන් බොරුවක් නෑනේ. ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවික ඇත්ත. ස්වභාවික ඇත්ත සමගාමී ආකාරයට තමයි අපේ මගේ තොරතුරු ලබා දෙන්නේ. ඉතින් ඒ තව එකක් ඊළඟට ඔබ නොදන්න තව කතාවක් තියෙනවා. කැමති අහන්න මේ කතාව නැත්තම් ආයෙ වෙන වැඩසටහනක් කරනවා. මේ ගැන මේක ඇත්තටම මේ විදිහේ කතාවක් කොහොමද විස්තර කරන්නේ? රයිට්. පොළොව දැනගත්තා මීට අවුරුදු 1000 ගණනකට කලින් අපි මිනිසා ඉවත් වෙන්න යන්නේ කියලා. පරිසරපදයේ දැනගත්තා. ඊට පොළොව පරිසරපදයේ වැඩසටහනක් නිර්මාණය කරා. මේ කාලේ ක්‍රියාත්මක වෙන්න. වසර 1000න් පස්සේ ක්‍රියාත්මක වෙන්න. මේ වැඩසටහන ගැන මිනිස්සු දැනන් හිටියා. මිනිස්සුන්ට කියලා දීලා තිබුණා. මම හිතන්නේ පිටසක්වල ජීවින හරහා ඇමරිකාවට දැනුම් දීලා තිබුණා කියනවා. රුසියාව දැනන් හිටිය කියලා පිටසක්වල ජීවින හරහා යුරෝපීය කට්ටිය දැනන් හිටියා. අතින්ද්‍රිය ශක්තියෙන් තොරතුරු ගන්න හරහා යුරෝපීය කට්ටිය දැනන් හිටියා. හැබැයි යුරෝපීය කට්ටිය දැන් නම් බේස් වෙලා තියෙන ඇමරිකාවට. ඒවත් ඇමරිකාව පදනම් කරගෙන තමයි යුරෝපියන් කට්ටිය ජීවත් වෙන්නේ මං හිතන හැටියට. ඉතින් කොහොම හරි මේ කට්ටිය දැනන් හිටියා මේ කතාව. ඒ කතාවෙන් කියන්නේ 2012 වෙනකොට ලෝකේ නායකයෙක් පහළ වෙනවා. ඒ පහළ වෙන නායකයාගේ උදව්වෙන් ඒ නායකයා ලෝකේ ගලව ගන්නවා කියලා. ඉතින් මේක අමුතු කතාවක්, පුදුම කතාවක්. නායකයෙක් පහළ වෙලා ලෝකේ ගලව ගන්න කියන්නේ කොහොමද කියලා ඒ කාලේ හැටියට. නමුත් මට ලැබුණ තොරතුරට මේක තවදුරටත් අමුතු කතාවක්වත් පුදුම කතාවක්වත් නෙමෙයි. මේකට විද්‍යාත්මක සහ පසුබිමක් තියෙන කතාවක්.
ඉතින් මම ඒක විස්තර කරන්න අපිට වෙන වැඩසටහනකින්. නමුත් දැනට අවශ්‍ය දළතොරතුරු ලබා දෙන්නම්. ඒ වැඩසටහනට අනුව මේක තමයි ඇමරිකා ද කන්ස්පිරසි තියරි කියලා මහා කුමන්ත්‍රණ න්‍යාය කියලා කරලයට ආවේ. එතකොට මේ මෙතන තිබුණා මෙහෙම වැඩසටහනක්. පොළොව දැනන් හිටියා මේ වෙනකොට විද්‍යාව දියුණු නෑ. විද්‍යාවට හැකියාවක් නෑ ජනතාවට මඟ පෙන්වන්න. ඊළඟට මේක සාමාන්‍ය නායකයෙක් කරා මේ තත්ත්වය පාලනය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා මේකට පොළොව හරහා පුරුදු වෙච්ච විශේෂ නායකයෙක්ගේ උදව්වෙන් දැනට තියෙන තත්ත්වය පාලනය කරගන්න ඉස්සරහට යනතුරු පාලනය කරගෙන ජනතාව දැනුවත් කරලා ලෑස්ති කරලා ඉවරලා ඊළඟට එතනින් යාට ඒගොල්ලන්ට කටයුතු කරගන්න ඉඩ දෙන්න පොළොව ඉස්සරහට ගෙනියන්න. මොකද මේ වෙනකොට මට පෙනෙන්නේ නෑ අවුරුදු 10ක් 15ක් 20ක් අත ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් පෙනෙන්නේ අවුරුදු 60 ගාණක් කිව්වට ඇත්තටම. ඉතින් සමහර තැන්වල දවසක්වත් නෑ අපිට ඉස්සරහට. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි පොළොව විශේෂ නායකයෙක් මේ කාලේ එවුණා කියලා තියෙනවා. ඒක පොළොවේ සැලැස්මක් පමණ නෙමෙයි සෞරග්‍රහ මණ්ඩලයේ සැලැස්මක්. සෞරග්‍රහ මණ්ඩලයේත් මේ තත්ත්වය දන්නවා. ඒවත් සෞරග්‍රහ මණ්ඩලයේ විඥානය හරහා මේ තොරතුරු තියෙන බව මම දන්නවා. ඒතර සෞරග්‍රහ මණ්ඩලයේ විඥානය හරහා තොරතුරු තියෙන බව මම දන්නේ. මට භාවනාත්මක තත්ත්වයන් යටතේ මේ තොරතුරු ලබා දුන්න නිසා. ඉතින් විඥානයවත් සෞරග්‍රහ මණ්ඩලයේ තොරතුරු පද්ධතිය හරහා මේ තොරතුරු තියෙනවා. මේ කාලේ සුභායක නායකයෙක් කියන බවත්, ඒ සුභායක නායකයා පොළොවේ අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන කෙනෙක් බවත් මෙහෙම කෙනෙක් ඉන්න හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි ස්වභාව ධර්මය සහ පොළොව විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනේ මේ පුද්ගලයා. එතකොට විශ්වාස කරන කෙනෙක් කරා කටයුතු කරන්න පහසුයි ඒගොල්ලන්ට. අංක 2 මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. අංක 3 මේ වගේ වාතාවරණයක් පාලනය කරන්න හැකියාවක් නැහැ. සාමාන්‍ය තනි පුද්ගලයෙකුට. එතකොට මේ තත්ත්වය පාලනය කරගන්න මේ පුද්ගලයා හරහා පොළොව සහ සෞරග්‍රහ මණ්ඩලය උදව් කරනවා. පොළොවේ වාතාවරණය පාලනය කරගන්න ජනතාව අධ්‍යාපන ලැබලා නිවැරදි ප්‍රතිසංස්කරණ වලට ගිහිල්ලා පොළොවේ ජීවත් වෙන ක්‍රමයේ අලුතෙන් ඉගෙන ගන්න ඕනේ මේ කාලේ. මේ කාලේ අලුතෙන් ඉගෙන ගන්නකම් පොළොව පවත්වා ගන්න හැකියාවක් නැති නිසා තමයි නායකයෙක් කියවන්න පොළොව විශ්වාස කරන කෙනෙක්. ඒතර මේ නායකයා කතාව දැනන් හිටියා බොහෝ කට්ටියක්. දැනන් හිටිය සමහරවිට මේ ඇමරිකාව පදනම් කරගෙන පහළ වෙන්න පුළුවන් නායකයෙක් කියලා දැනන් හිටියා. එතකොට 2012 පහළ නායකයෙකු සැක කරා මේ පුද්ගලයා කියලා. නමුත් එයා නෙමන බය පෙනී යන්නේ හේතුව මේ සුභායක ආපදා ඇති වෙන්නේ අර ප්‍රතිසංස්කරණ නොකරන නිසා බව මට පේන නිසා මට කියන්න පුළුවන් යා නෙමෙයි කියලා. ඉතින් සබෑ නායකයා ක්‍රියාත්මක සරහා ඉන්න තොරතුරු කියන්නේ සබෑ නායකයා පොළොවේ ඉන්නවා. එයා හොයාගන්න, එයාගෙන් උපදෙස් ගන්න, එයාගෙන් උදව් ගන්න. එතකොට ඕගොල්ලන්ට මේ තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන්. ඒ හැර වෙන විසඳුමක් මේ අවස්ථාවේ පේන්නේ නැහැ කියලා. මේක බලධාරීන් ගියාම මොකද වෙන්නේ කියන්න. බලධාරීන් බය වෙනවා. නැත්නම් කලබල වෙනවා. ඒකට තීරණ සංකල්පයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තීරණ සංකල්පයක් වෙන්න විදිහක් නෑ. මොකද මේක 2010 12 ඉඳන් නෙමෙයි. මේක කරලයට ආය සාමාන්‍ය වසර 2000 ආසන්න වෙයි කරලට මාතෘකාවක්. ඊට පස්සේ බලධාරීන්ට ඔබට වැඩ තොරතුරු තියෙනවා, රහස් තොරතුරු තියෙනවා, විශේෂයෙන් තොරතුරු ගන්න, අතෙන්ඩි ශක්තියෙන් තොරතුරු ගන්න රහසින් තොරතුරු තියෙනවා. ඒ වගේ තොරතුරු හරහා ඒගොල්ලෝ ෆයිල් තියෙනවා, සංසන්දනාත්මක ෆයිල් තියෙනවා. ඉතින් බලලා ඒගොල්ලන් තීරුම් ගන්න පුළුවන් යම්කිසි තත්ත්වයක් පාලනය කරගන්න. මට 3 ඇට්ලස් සරහින් තොරතුරු කියන්නේ එයා කමියුනිකේට් කරා කියලා සමහර පුද්ගලයන් සමග කමියුනිකේට් කරලා මේ තත්ත්වය වාර්තා කරා ඒගොල්ලෝ කිව්වා කියලා. ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කියලා නැති බවත්, ඒ අනුව පොළොව හරහා පවතින ප්‍රතිරෝධයන් පාලනය කරන්න හැකියාවක් නැති බවත්, පොළොව හරහා පවතින ප්‍රතිරෝධයන් පාලනය කරන්න හැකියාව තිබෙන්නේ මේ කියන නායකයා බලයට ආවත් බවත් තමයි මට ලැබිච්ච තොරතුරු වලින් කියවෙන්නේ. ඉතින් මේක ඉතා පුදුම කතාවක්. පුදුම කතාවක් වුණත් අපි නොදැන හිටපු කතාවක් නෙවෙයි. මේ වෙලේ මේ අපි ඉන්නේ තීරණාත්මක වාතාවරණයක අපි ඉන්නේ.
මේ වාතාවරණය පවත්වා ගැනීම වාතාවරණයෙන් ඉදිරියට පැන ගැනීම සඳහා ඔබ සියලු දෙනා දැනුවත් වෙන්න අවශ්‍ය කරනවා. මාහරා එන්නේ ස්වභාවික තොරතුරු. ඒතර ඔබට පරිසරය සම්බන්ධ තොරතුරු මාහරා ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මම පොතක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පොතත් එක්ක බොහෝ විස්තර තියෙනවා. ඊළඟට ඒ පොතම ලියලා අවුරුද්දක් ඉතුරු වෙනවා. මේ වෙනකොට පොතේ ලියව බොහෝ කරුණු නිවැරදි වෙලා තියෙනවා. මගේ කලින් නාලිකාව හරහා කරපු අනායක 5ක් 6ක් මේ වෙනකොටත් නිවැරදිලා තියෙනවා. ඉතින් මම මේ විස්තර දාන්නම් YouTube වීඩියෝ කීපයක් කරන්නම් මොනවද මම හරහා නිවැරදිලා තියෙන අනායක කියලා. දැනවත් ඔබ දෙකක් දන්න එකක් ග්‍රාහකවලට කරන්න පුළුවන් දේ මීට අවුරුදු 3කට කලින් මම ලියලා තියෙනවා. මේ තියටර්ස් කරන දේවල් මම ලියලා තියෙනවා. බොහෝ දේවල් ලියලා තියෙනවා කියන්න පුළුවන්. ඊළඟට පිටසක්වල ජීවන්ගේ පැමිණි ගැන මම ලියලා තියෙනවා. ඒ වගේම ඒ වගේ බොහෝ දේවල් කියලා තියෙනවා. මම ඒ ටික දාන්නම්. මගේ ඩොකියුමන්ට් මගේ දේවල් මේ මගේ ලිපි ලේඛන පරිශීලනය කරන්න මේ තොරතුරු එන්නේ ඔබගේ දැනුම සඳහා කියලා මම මතක් කරනවා. එහෙනම් සුබ පැතුම්.